දැන් අපේ මනුස්ස දෙමව්පියන්ගේ හැටි, මනුස්ස දරුවන්ගේ හැටි තමයි වයසට යන්න යන්න අම්මට දෙන වටිනකම අඩු වෙනවා. දැන් සමහර වෙලාවට ඔය කොළඹ පැතිවල අම්මට අම්මේ කියන්නේ හැබැයි මහත්තයාගේ අම්මට අම්මා කියනවා. ඇයි? ඒගොල්ලෝ කතා කරන්නේ මමී කියලා. ඒ හින්දා අර 60 චීත්තේ ඇඳලා ඉන්න අම්මට අම්මා කියන්නේ නැහැ කට ඇරලා. හැබැයි මහත්තයාගේ අම්මට කියනවා මමී. තාත්තට කියනවා ඩැඩි කට ඇරලා කියනවා. නෝනාගේ අම්මටයි තාත්තටයි හොඳට කට ඇරලා කතා කරනවා. මං කියන්නේ මෙහෙ නෙවෙයි. මෙහෙම නෑ. සමහර ඔය බොහෝ තැන්වල එහෙම තියෙනවා. වයසට යනකොට අම්මට වටිනකම් නැහැ. අම්මට සිද්ධ වෙනවා දරුවෝ ගැන හිතලා හදපු ගෙදර ඉස්සරහ පුටුවේ තනි වෙන්න. ගොඩාක් අම්මලා දරුවෝ ගැන හිතා අවුරුදු 55ක් විශ්‍රාම යනකම් හදපු ගෙදර දරුවෝ රටවල් වල ගෙවල් දිහා බලන්නෙත් නැහැ. ආවොත් නවතින්න කොළඹ සොවන් වල හොටෙල් එකක අම්මේ අපි ආවා කියනවා, ඇවිල්ලා බල්ලා යනවා. ආපු සතියටත් මොකද කරන්නේ? මුළු ලංකාව පුරාම ඇවිදිනවා. වටිනකම් නැහැ. සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් හරි හාමුදුරුවෝ හරි අපේ පුතත් ඒ වගේ තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කළේ නැහැ. ගෞරවය දුන්නා. අපි හැමෝම එහෙම කරන්න ඕන. ඇයි? මම මේ කාන්තාව ගැන විතරක් කියන්නේ. මොකද පුංචි අම්මලා අපිට ඕන තරම් හම්බ වෙනවනේ. පුංචි අම්මලා හදා ගන්න පුළුවන්. නැන්දම්මලා පළවෙනි කසාදේ වැරදුනොත් දෙවෙනි කසාදේ කරෝ නැන්දම්මලා දෙන්නෙක් ඉන්නවා. අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ සහෝදරයෝ ඉන්නව නම් නැන්දම්මලා ඕන තරම් ඥාතිකම් හදා ගන්න පුළුවන්. අම්මට අක්කලා ඉන්නවනම් තාත්තට අක්කලා ඉන්නවනම් නංගිලා ඉන්නවනම් පුංචි අම්මලා ලොකු අම්මලා නැන්දම්මලා හදා ගන්න පුළුවන්. දරුවෝ හම්බ වෙනකොට අම්මා තාත්තා කිරි අම්මා ආච්චි අම්මා කරගන්න පුළුවන්. හැබැයි ආච්චි අම්මලා දෙන්නෙක් හිටියට නැන්දම්මලා දෙන්නෙක් හිටියට පුංචි අම්මලා දෙන්නෙක් හිටියට කිරි අම්මලා දුසිමක් හිටියට අම්මලා ඉන්නේ එක්කෙනයි. ආන් ඒ හින්දායි කිව්වේ බුදුහාමුදුරුවෝ හදපු අම්මටයි වදපු අම්මටයි දෙන්නටම ගෞරවය දීලා අපටත් කිව්වා කාන්තාවට ඒ තැන දෙන්න. ස්වාමි දියණියටත් එහෙමයි. අර මුලින් කියපු ඒ අධිපතිත්වය දෙන්න. මොකද මේ ලෝකේ ආවේනික දුක්ඛ සූත්‍රය හොයලා කියවන්න. කියවන ගමන් ගෙදර මහත්තයාටත් ඇහෙන්න කියන්න. ඒකේ තියෙනවා කරුණු පහක්. ආවේනික දුක් පහක්. ඒ පහ තියෙන කාටද? කාන්තාවන්ටමයි. ඒ දුක් පුහුලන බිරිඳට, අම්මට, ස්වාමි දියණියට ලෝකේ වටිනම වස්තුව නම් ඒ වටිනකම දෙන්න ඕන. මුල් කාලේ කසාද බැන්දහම මේ ඉන්න නෝනලා ඔක්කොටම වටිනකම් දුන්නා. කොණ්ඩේ හැඩ කිව්වා, රූපේ හැඩ කිව්වා, හඬ ලස්සනයි කිව්වා. අවුරුදු 5ක් යනකොට කියයිද ඔය හඬ ලස්සනයි කියලා? අනේ පොඩ්ඩක් කටපියන් ඉන්නකෝ. එන්ගේජ්මන්ට් එකට කලින් කිව්වා ඔය කොණ්ඩේ තරම් ලස්සන කොණ්ඩයක් ගොතටුවේ මන් දැකලම නැහැ කිව්වා. ඒ කොණ්ඩෙම හදපු බොන්චි එකේ තියෙනකොට පලාවැංජනේ තියෙනකොට මොකද කියන්නේ? අනේ ඉතින් ඔයාගේ කොණ්ඩේ හරි නිල්වන් කොණ්ඩේනේ කියලා අයින් කරලා කනවද බැන බැන කනවද? හැමදාම කොණ්ඩේ දෙන්නේ නැහනේ. ඉඳලා හිටලා වැටෙනවා. අපටත් වැටෙනවා. අපි නම් ඉතින් අරන් තියලා ඒ දානේ වළඳගෙන යනවා. බිරිඳටත් ඒ වටිනකම දෙන්න. බිරිඳ සතුටු වෙන විදියට ගෘහාධිපතිවරයා වැඩ කරන්න ඕන. ලෝකේ කාන්තාව කියන්නේ එහෙනම් වටිනම වස්තුව. ඇයි එහෙම කියන්නේ? ලෝකේ විවිධ නිර්මාණ හැදෙනවා. මොන වගේද නිර්මාණ හැදෙන්නේ? ප්ලාස්ටික් වලින් නිර්මාණ හැදෙනවා. යකඩ වලින් නිර්මාණ හැදෙනවා. ගල් වලින් නිර්මාණ හැදෙනවා. රත්තරන් වලින් නිර්මාණ හැදෙනවා. මැණික් වලින් නිර්මාණ හැදෙනවා. හැම දෙයකින්ම නිර්මාණ හැදෙනවා. මිදුලේ නවත්තලා තියෙන හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ යකඩෙන්. බලන්න මේ ලස්සන බුද්ධ ප්‍රතිමාව ජීවමාන බුදුන්ට පණ දෙනවා. කොන්ක්‍රීට් වලින්, ෆයිබර් වලින්, ඉටි වලින්, කිරි ගරුඩ වලින් පණ දෙනවා.
හැබැයි ඒ නිර්මාණ සියල්ලට වඩා මේ ලෝකේ වටිනම නිර්මාණය හදන්නේ කවුද? කාන්තාව. අන්නේ හින්දායි බුදුහාමුදුරුවෝ කාන්තාව උතුම්ම වස්තුව කිව්වේ. මොකද්ද කාන්තාව මේ ලෝකෙට නිර්මාණය කරන හොඳම නිර්මාණය? දරූපත. පුරුෂයාගේ දායකත්වයක් තියෙනවා. නමුත් ඒ ලස්සන නිර්මාණය හදන නිසා තමයි කාන්තාව මෙච්චර වටින භාණ්ඩයක් සම්පතක් වෙන්නේ.